හරි අපි කෙලින්ම මාත්‍රකාවට බහිමු. අද අපි මේ සූදානම් වෙන්නේ ගොඩක් අයට ප්‍රායෝගිකව වැදගත් වෙන අපූර්ව විග්‍රහයක් කරන්න. මේ කතාව ගොඩනැගෙන්නේ Tamanගේ කුඩා ව්‍යාපාරයේ ගොඩදා ගන්න පුදුම ගේමක් දෙන ව්‍යාපාරිකයෙක් වට. අපි බලමු මේ සිදුවීම ඇතුලේ හැංගිලා තියෙන සාම්ප්‍රදායික ව්‍යාපාරික ලෝකයේ සම්පූර්ණ කතාවම කඩපිට ගහන ඊ අපූර්ව රහස මොකක්ද කියලා. දවසට පැය 14ක් මැරිලා වැඩ කරන එකද ඇත්තටම ව්‍යාපාරයක් සාර්ථක කරගන්න තියෙන එකම රහස? නැත්තම් අපි මේ අහුවෙලා ඉන්නේ ලොකු උගුලකටද? සමාජයේ ගොඩක් දෙනෙක්ගේ ඔළුවේ තියෙන්නේ සාර්ථක වෙන්න නම් නොකා නොබී වැඩ කරන්නම ඕනි කියන එකනේ. හැබැයි අද අපි කතා කරන මේ සංකල්පයෙන් මේ මතය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. අපි දැන් මෙහෙම හිතමු. වෙලාව උදේ 6යි. කඩේ ඇතුලේ පුටු සේරම හිස්. කෝපි මැෂින් එකෙනුත් කිසිම සද්දයක් නැහැ. පාරිභෝගිකයෝ කිසිම කෙනෙක් ඇත්තෙම නැහැ. මේ ව්‍යාපාරයේ අයිතිකරු ඉන්නේ ලොකු මානසික පීඩනයකින්. ඔන්න ඔය වෙලාවේ තමයි කතාවේ හැරවුම් ලක්ෂ්‍ය සනිටුහන් කරමින් එක්තරා කෝටිපති ව්‍යාපාරිකයෙක් මේ කොෆි ෂොප් එකට ගොඩ වෙන්නේ. ඩොලර් 312යි. ඊයේ දවසේ කඩේ සම්පූර්ණ සේල්ස් එක එහෙමත් නැත්නම් දෛනික ආදායම ඔච්චරයි. ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙකුට මේක කොච්චර දරා ගන්න අමාරු තත්වයක්ද කියලා හිතා ගන්න පුළුවන්නේ. හැබැයි ප්‍රශ්නේ එතනින් ඉවර නෑ. ඊළඟට එන දේ ඊටත් වඩා භයානකයි. මාසික කුලිය ඒ කියන්නේ රෙන්ට් එක විතරක් ඩොලර් 3800ක්. දවසට ඩොලර් 300ක් හොයන තැනකින් මාසෙකට ඩොලර් 3800ක කුලියක් ගෙවන්නේ කොහොමද? මේ වගේ තව එක මාසයක් ගියොත් නම් මම ඉවරයි කියලා අයිතිකරුට හිතන එක අහන්නත් දෙයක්ද? ඉතින් මේකට විසඳුමක් විදියට ඔහු මොකද කරන්නේ? දවසකට පෑ 14ක්ම කට්ට කනවා කඩේ දොරවල් ඇරලා තියාගන්න තමන්ගේ මුළු ශ්‍රමයම කැප කරලා පුදුම ගේමක් දෙන්නේ. මෙන්න මේකටයි අපි අර කලින් කිව්ව පෑ 14 උගුල කියලා කියන්නේ. ඔය අතරේ අර කෝටිපති අහනවා මාසෙකට කොච්චර හොයනවද කියලා. උත්තරේ ඩොලර් 8 ආදායමක්. හැබැයි වැඩේ කියන්නේ මේකෙන් කිසිම ලාභයක් නැහැ. 7-5ක ප්‍රොෆිට් එකක් ඉතිරි වෙන්නේ නැහැ. ව්‍යාපාරය දුවන්නේ සම්පූර්ණයෙන්ම ලාභයක් රහිත වෙයි. මෙන්න මේ විලාදේ කෝටිපතියා දෙනවා නියම කතාවක්. ඔයා කරන්නේ නිකම්ම කෝෆි විකුණන එක මිසක් බිස්නස් එකක් කරන එක නෙවෙයි. නිකම්මට හිතලා බලන්න දවසට පැය 14ක් මැරිලා වැඩ කරලත් මේ වගේ කතාවක් ඇහුවම අයිතිකාරයාට කොහොමද දැනෙන්නේ නැද්ද? ඔහුට මේක තේරුම් ගන්නත් අමාරුයි. දැන් එනවා කතාවේ හොඳම හරිය. කෝටිපතියා දෙන ඊළඟ උපදෙස් මොකද තන්වාද? හෙට ඉඳන් ඔයා කෝපි නිකන් දෙන්න. පිස්සු හැදෙනවා නේද? කොහොමත් පාඩුවේ දුවන ව්‍යාපාරයක කෝපි නිකන් දුන්නොත් සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙයි කියලා ඕනෑම කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි කෝටිපතියා කියන්නේ ඔයා කොහොමත් දැන් විනාශ වෙමින් ඉන්නේ. මේකෙන් තමයි ඔයාව බේරගන්නේ කියලයි. හැබැයි පහුවෙනිදා උදේ මොකද උනේ? කඩේ ඉස්සරහා නිකන් කෝපි කියලා බෝඩ් එකක් දැම්ම විතරයි මෙන්න මිනිසුන්ගෙන් කඩේ පීරනවා. වෙන කිසිම හැංගිච්ච කොන්දීසියක් නැහැ. ඒ විතරක් නෙවෙයි මිනිස්සු කඩේ ඇතුලේ වෙනදට වඩා ගොඩක් වෙලා රැඳී ඉන්නත් පටන් ගන්නවා. මෙතනයි ඇත්තම රහස තියෙන්නේ. මේ නිර්මාණය වෙන අලුත් පරිසරය දිහා පොඩ්ඩක් බලමු. කෝපි නිකන් බීපු මිනිස්සු ඊළඟට මොකද කරන්නේ? එයාලා ඩොලර් 4ක් දීලා ස්නැක්ස් ගන්නවා. තවත් සමහරු ඩොලර් 2කට අමතර එස්ප්‍රෙස්සෝ ෂොට් එකක් ගන්නවා. අර දිගටම ඉන්න අය විනාඩි 30කට පස්සේ Wi-Fi පාවිච්චි කරන ඩොලර් 5ක් ගෙවනවා. මේක තමයි කෝටිපතියා දැකපු අර සැඟවුණු ඉකෝසිස්ටම් එක. ප්‍රතිඵලේ මේ සරල හැබැයි රැඩිකල් වෙනස නිසා පළවෙනි දවසේම ආදායම එකපාරටම ඩොලර් 780ක් දක්වා ඉහළ යනවා. බලංගක වැඩේ කෝෆි දුන්නේ නිකන් හැබැයි ව්‍යාපාරයේ ආදායම වෙනට වඩා උඩ ගිහින්. අපි මේකේ ගණන් හෙලව ටිකක් විශ්ලේෂණය කරමු. දවසකට මිනිස්සු 300ක් නිකන් කෝපි බොන්නෙනවා කියලා හිතමුකෝ. ඒකෙන් 140ක් අනිවාර්යයෙන්ම මොන හරි දෙයකට සල්ලි ගෙවනවා. ඒ කියන්නේ පාරිභෝගිකයෝ 120ක්. එක්කෙනෙක් සාමාන්‍යයෙන් ඩොලර් 8ක් වියදම් කරනවා. බලන්න නොමිලේ දෙන දෙයක් හරහා කොච්චර ලස්සනට ගණිතමය වශයෙන් ෂුව ආදායමක් නිර්මාණය වෙනවද කියලා. ඉතින් මේ විදිහට බලද්දී මේ අලුත් සිස්ටම් එකෙන් දවසකට ලැබෙන ආදායම ඩොලර් 960ක් වෙනවා. මේ සල්ලි එන්නේ කෝපි විකුණලා නෙවෙයි, ඒවට ගොඩ නැගෙනු අර අතුරු සේවාවන් හරහා බව දැන් ඊටාම පැහැදිලි. හරියට මැජික් එකක් වගේ. දැන් මේ ගාන මාසෙකට හැදුවොත් කොහොමද? ඩොලර් 960 වතාවක් දවස් 30ක්. ඒ කියන්නේ මාසෙකට ඩොලර් 28800ක ස්ථාවර ආදායමක් හැදෙනවා. අර 7-5ක ලාභයක් නැතුව තිබ්බ ඩොලර් 810 ආදායමට වඩා මේක කොච්චරනම් දැවැන්ත වෙනසක්ද? හැබැයි වැඩේ එතනින්ම නවතින්නේ නෑ. මේක තවත් වර්ධනය කරන්න පුළුවන්. කෝටිපතියාගේ සැලැස්මේ ඊළඟ පීවර තමයි මාසිකට ඩොලර් 25ක් වෙන ප්‍රීමියම් මෙම්බර්ෂිප් එකක් හඳුන්වා දෙන එක. මේකෙන් වෙන්නේ ව්‍යාපාරයත් එක්ක දිගටම රැඳෙන ලොයල් කස්ටමර් බේස් එකක් හැදෙන එක. නිකමට හිතන්න මේ මෙම්බර්ෂිප් එකට මිනිස්සු 400ක් එකතු වුණොත්
කිසිම අමතර මහන්සියක් නැතුව තවත් ඩොලර් 10000ක ස්ථිර ආදායමක් මාසෙට එකතු වෙනවා. අර දවසට පැරේ 14ක් කට්ට කාපු එකට වඩා මේක කොච්චර ප්‍රායෝගිකද කොච්චර ලේසිද? මේ පරිසර පද්ධතිය තවත් ලොකු කරන්න පුළුවන්. කඩේ නිතරම සෙනග පිරලා ඉන්න නිසා ඊළඟට පුළුවන් විවිධ ඉවෙන්ට්ස් එවත් නැත්නම් විශේෂ අත්දැකීම් මේකට එකතු කරන්න. මේක දැන් නිකන්ම කඩයක් නෙවෙයි. මිනිස්සු එකතු වෙන අපූර්ව කමියුනිටි එකක් බවට පත් වෙනවා. ඒ හරහා එකතු වන වටිනාකම අතිවිශාලයි. පැරණි ක්‍රමවේදයයි මේ අලුත් ඉකෝසිස්ටම් එකයි අතර වෙනස දැක්කම එතරම් පුදුම හිතෙනව නේද? පරණ මොඩල් එකේ කිසිම ලාභයක් නැතුව ආදායම ඩොලර් 8000යි. හැබැයි මේ අලුත් ක්‍රමයේද මාසික ආදායම ඩොලර් 50000 දක්වා යනවා. මෙතනින් අපිට හරි අපූර්ව පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ඒ තමයි මානසිකත්වයන් දෙකක් අතර තියෙන ලොකුම වෙනස. සාමාන්‍ය කෙනෙක් අහන්නේ මට මේකෙන් කොච්චර ගාණක් අය කරන්න පුළුවන්ද කියලා. හැබැයි බුද්ධිමත් ව්‍යාපාරිකයෙක් අහන්නේ මට මේකෙන් ක්‍රම කීයකින් සල්ලි හොයන්න පුළුවන්ද කියලා. මේක තමයි ව්‍යාපාරික ලෝකේ නියම ගේම් චේන්ජර් එක. අපි මේ විග්‍රහයෙන් ගන්න ඕනේ ප්‍රධානම කාරණය තමයි මේ. සල්ලි එන්නේ නිකන්ම මහන්සි වෙලා කට්ට කාපු පළියට නෙමෙයි. සල්ලි එන්නේ හරියට හදපු මොලෙන් කල්පනා කරලා හදපු සිස්ටම්ස් පස්සේ. ධනය කියන්නේ බුද්ධිමත් සැලසුමක ප්‍රතිඵලයක් මිසක් වෙන මුකුත් නෙවෙයි. ඉතින් අවසාන වශයෙන් මේ ගැන ටිකක් ගැඹුරින් හිතලා බලමු. ව්‍යාපාරයක් කියන්නේ නිකන්ම භාණ්ඩයක් විකුණන එකක්ද? නැත්නම් ඒක Taman විසින්ම නඩත්තු වෙන එකකට එකක් සම්බන්ධ වුණු පරිසර පද්ධතියක් ගොඩනැගීමක්ද? මේ කාරණය සාම්ප්‍රදායික ව්‍යාපාර දිහා අලුත් දෙයකින් බලන්න ලොකු තල්ලුවක් වෙයි කියලා අපි හිතනවා. ආයෙත් මේ වගේම අපූර්ව විග්‍රහයකින් හමු වෙමු.